ලස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබම තුවේලේ. හායි යාළුවනේ, ඉතින් අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ හිතක් එක්ක පොතක් 4 වෙනි වීඩියෝවත් එක්ක. අද ටිකක් වෙනස්. වෙනද මම හිතක් එක්ක පොතක් වීඩියෝස් ගේන්නේ මෙහෙම නෙවෙයිනේ. ඉතින් අද වීඩියෝ එක ඒක නිසා වෙනස්. මම හිතනවා දිගටම හිතක් එක්ක පොතක් වීඩියෝස් මේ විදියට ගේන්න. ඒකට ඔයාලා කැමති වෙයි කියලා මම හිතනවා. ඉතින් අද මම කතා කරන්නේ මිවුලැස් අත්තනායකගේ ප්‍රේමයම පිහිටුඩක් හදවතේ එනනු කියන පොත ගැන. ඔව්, මේක ප්‍රේමණීය පාපොච්චාරණයක්. මිවුලැස් අත්තනායක කියන්නේ මගේ වයසේ පිරිමි ළමයෙක්. එතකොට ඉතින් මම සුබ පතනවා මේ වගේ වයසකින් පොතක් කරන්න ලැබිච්ච එක ගැන. මේක මිවුලැස්ගේ පළවෙනි පොත නෙවෙයි. මිවුලැස්ගේ මීට කලින් පොත් කීපයක්ම තිබිලා තියෙනවා. අපි ගත්තොත් එයාගේ අපූර්ව ජය කියලා 2019 පොතක් තියෙනවා. නවපියමන් කියලා 2022 වියලුණු කඳුලල් කියලා 2023 කියලා පොත් තුනක්ම තියෙනවා එයාගේ. මම හිතනවා කතන්දර පොත් මේ තුනම මම දන්න තරමින්. ඉතින් මේක තමයි මිවුලැස්ගේ පළවෙනි කාව්‍ය පොත. අපි දැන් මේ පොත ගැන කතා කළොත් එහෙම කතෘ ප්‍රකාශනයක් විදිහට තමයි මේ පොත එළි දක්වලා තියෙන්නේ. මේකේ පළවෙනි මුද්‍රණය වෙලා තියෙන 2026 ජනවාරි වල. ඒ වගේම මේකේ මිල ගණන් වෙනවා රුපියල් 750ක්. මම මේක ප්‍රී ඕඩර් කරපු නිසා 20% ඩිස්කවුන්ට් එකකට තමයි මට ගන්න පුළුවන් වුණේ. මේකේ ඔතගේ සයින් එක තියෙනවා. ප්‍රේමයට ඕනි එක හිතක් ළඟ රැඳෙන්න. ඉතින් තව ගත්තාම මේ පොතේ සෝදුපත් කියවීම ගත්තොත් ඒකත් විශේෂයි. සෝදුපත් කියවීම ශහින් නවිල රත්නායක. ඉතින් මේ වෙලාවේ ශහින් අයියවත් මම මතක් කරනවා. මොකද මම ලියන කවිවලත් අඩුපාඩු තියෙනවනේ. ඒවයි ගුණදොස් මම ශහින් අයියගෙන් අහනවා. යා මට ඒවා ගැන කියනවා. ඉතින් ශහින් අයියා මම මේ වෙලාවේ ඒ නිසා අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ පොතේ පිදුම ගත්තොත් හදවතින් නාදරේ ටොන් ගානක් පුරෝගෙන මහරෑජාමේ කඳුළු කොට්ට එක්කලා දුක්පස් දොඩනා වසන්තයේ පැමිණෙනාතෙක් ඇස් කඩා පනිනකල් බලා සිටිනා. අහිමිවීමම ප්‍රේමයක් කොට සලකා පෙම් පැතුම් පුරනා හදවතින් බිඳුණු පැලැස්තරයකින් ජීවිතය යදිනා කබ්බරා මිනිසුනි එන්න අපි ආදරයට ආදරය කරමු. මේ පොතේ මිවුලැස් ආදරණීය අම්මා වෙත සහ ආදරණීය අප්පච්චි වෙත කියලාත් කවි දෙකක් වෙන් කරලා තියෙනවා. අපි විරහවත් රහ කරන මිනිස්සු බං. මේ පොත මම සමරි එකක් විදිහට අරගෙන කිව්වොත් එහෙම මේක තියෙන්නේ කවි ප්‍රේමය ගැන. නැත්තම් විරහව ගැන. ඒක පාර්ශවික ප්‍රේමයක්. ප්‍රේමය අහිමි වූ කෙනෙකුගේ විරහවක්. නැත්නම් ප්‍රේමය අහිමි වීමෙන් පසුවත් ඒක පාර්ශවික ප්‍රේම කිරීමක්. ඉතින් මේ පොත කියවලා බලන්න. මෙහෙම යද්දී මං පොතේ තැන් කීපයක නතර වෙන්නම්. 12 වෙනි පිටුව පළවෙනි කවිය. ඒකේ බෝල්ඩ් වෙලා තියෙන අකුරු ටිකක් මම කියන්නම්. ඔව් ඒස් කතා කරා මා එක්ක. ඔව් ඇත්තටම ඇස් කියන්නේ කතා කරන්න පුළුවන් දෙයක්. මිනිස්සු කටින් කොච්චර බොරු කිව්වත් ඇස් වලින් කවදාවත් බොරු කියන්නේ නැහැ. ඇස් වලින් කතා කරන්නේ ඇත්ත. ඉතින් ඊළඟට මොන නතර වෙන්නේ 26 වෙනි පිටුවේ. ප්‍රේමය කියන්නේ ආත්මයේ ශරීරයෙන් සිඳී ගිය පසුවත් ආත්මයෙන් තදින් වැළඳ ගන්නා හැඟීම් කදම්බයක්. ඊළඟට මම 37 වෙනි පිටුවේ නතර වෙනවා. 37 වෙනි පිටුවේ තියෙන්නේ 24 වෙනි කවිය. ලියවෙන අවසන් කවි පදයක් නුඹටය. ප්‍රේමිය.
ප්‍රේමය යනු බලා හිඳීමක් යයිද? ප්‍රේමය යනු දුරින් රැඳීමක් යයිද? පැවසූ මිනිසුන් අතරෙහි ප්‍රේමය යනු ලබා ගැනීමක් කර ගැනීමට පෙරදැරුවමි. තව තියෙනවා මේකේ. මම මේකේ පොඩි කොටසක් විතරක් කියලා නතර වෙන්නම්. ඉතුරු ටික ඔයාම රස විඳින්න. මං හිතන්නේ මේ පොත දැනටමත් ජර්නිසෙට් පරම්පරාව වැළඳගෙන ඉවරයි. පනස් 8 පිටුව ගත්තොත් 38 වෙනි කවිය මමයි නුඹ සයියාරා. සයියාර ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම මේ කවිය කියවද්දී ෆිල්ම් එකත් මතක් වෙයි. ඔයාට මම ඉතුරු කරනවා ඒක රස විඳින්න. 63 වෙනි පිටුව 41 වෙනි කවිය. මං හිතන්නේ මේකට වෙනස් කවියක්. හිතන්නේ නෙමෙයි මේක කොහොමවත් වෙනස් කවියක්. ඉතින් කලාව සාහිත්‍ය තියෙන්නේ ආර්ට් කරන ළමෙක් ගාව නැත්තම් කලා පැත්තෙන් ඉන්න කෙනෙක් ගාව කියලායි ගොඩක් අය හිතන්නේ. නමුත් ආර්ට් කරන කෙනෙක් ගාව විතරක් නෙමෙයි ඕනම දෙයක් ඉගෙන ගන්න කෙනෙක් ගාව නැත්තම් ඒ පාත් එකේ ජොබ් එකක් කරන කෙනෙක් ගාව කලාව සාහිත්‍ය කියලා දෙයක් තියෙනවා. ඉතින් මේ 41 වෙනි කවියේ තියෙන්නේ කොමර්ස් කරන කෙනෙක්ගේ සාහිත්‍ය කලාව කොච්චර තියෙනවද කියලා පෙන්වන සාක්ෂියක්. මම ඒ කවිය කියන්නේ නැහැ ඒක ඔයාට රස විඳින්න තියෙනවා. ඉතින් කලාව සාහිත්‍ය කියන දේ හැමෝම ගාව තියෙනවා. මේක කොමර්ස් කරන කෙනෙක්ගේ කවියක් නේ. ඉතින් අබ්දුල් අයියගේ පොත් ටික ගත්තොත් බයෝ කරපු A-level පොත් ටික කියවුවොත් තේරෙනවා බයෝ කරපු කෙනෙක් ගාව තියෙන කලාව සාහිත්‍ය කොහොමද කියලා. ඒ වගේම ඒ කෙනෙක්ගේ ආදරේ රසවත් බව ආවිත ඒ පොත් වලින් තේරෙනවා. අපි ඉස්සරහට මේ පොත් වලත් හම්බෙමු. ඉතින් තව ලස්සන කවි ගොඩක් මේ පොතේ තියෙනවා. මම කලින් කියවා වගේම එක පාර්ශ්වික ප්‍රේම කිරීම, ප්‍රේමය අහිමි කිරීමෙන් පසුවත් විරහවට ප්‍රේම කිරීම නැත්නම් ඒ විරහව ප්‍රේම අහිමියෙන් පසුවත් ඒක පාර්ශ්විකව ප්‍රේම කිරීම. මෙන්න මේ ගැන තමයි මේ ලස්සන කවි ලියවිලා තියෙන්නේ. 59. ඉතින් මම මෙහෙම මේ පොතේ අවසානයට ආවා. ජීවිතේ එක්තරා කාර්තුවක අපි සමග රැඳෙනා මිනිසුන් අපගේ ජීවිතයෙන් කෙදිනක හෝ යනෙනා බව දැනත් අප විසින් ඔහු හට අසීමාන්තිකව ප්‍රේම කළහ. කෙදිනක හෝ අප අත්හැර නොයන ලෙසට පොරොන්දු පිට පොරොන්දු ලබා ගත්හ. හාතු පිට හාතු වැස්සකටත් වඩා අපට අවසි වූයේ ඒ ආත්මයන් අපගේ ජීවිතය තුළ තදින් ඇඳ බැඳ රඳවා ගැනීමටය. නමුදු ජීවිතයේ එක්තරා නිමේෂයකදී ඔවුන් අපගේ හදවත කැබලි 2-3ට කුඩු කර අපගේ ජීවිතයෙන් නික්ම ගිය කල්හි සැබෑවටම තමාට තමා හමු විය. අමාවකට නොපායන සඳ නැවත පුරපසළොස්වක දිනක පැමිණ ආදර අහස්තලය තුළ නැවත දිනක පායාවී කියා සිත තුළ අප විසින් බලාපොරොත්තු පොති බැඳගෙන සිටිමු. ප්‍රේමය යනු එයයි. බිඳී ගිය පසුත් හදවතේ ඉතුරු වූ සියුම් තනින් තව තවත් ප්‍රේමය වැඩිමයි. අන්තිම පිටුවේ තියෙන කවියත් මම කියන්නම්. නුඹ සුවසේ ඇතිදැයි මා විසින්ම මවෙතෙන්ම විචාරණ හවස්වරු ඔය රුව දෙස බලා හිඳ කල්පනා අහස් මාලිගා සඳහා මැදියම් වරු කෑවද බෙහෙත් බිව්වද වැස්සට තෙමුණ දෙයයි වචනයෙන් විචාලිය නොහැකි සිතින් ලතවෙන කෝටියක් ගණන් වරු. නුඹ දන්නවද මේ පිරිමි පපුව හුස්ම ගන්නෙම නුඹ වෙනුවෙන්, නුඹේ ඔය ප්‍රේමය වෙනුවෙන්. ප්‍රේමයම පිහිටුඩක්
හදවතේ ඇනුණු. ඉතින් මම ඔයාටත් ආරාධනා කරනවා මේ පොත කියවලා බලන්න. සේපාලිකා ආදරයට පුළුවන්ලු පන පිටින් ගැහෙන හදවතක් මරලා දාන්න. ඉතින් වීඩියෝ එක අවසානයේත් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ ළඟින්ම තියෙන bell icon එකේ all click කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාට දැනුම් දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයා කැමති නම් ඔයාගේ යාළුවන්ටත් share කරන්න. මම හිතක් එක පොතක් වීඩියෝස් මෙහෙම කරන එකද හොඳ නැත්නම් මුල් වීඩියෝ තුන වගේ කරන එකද හොඳ කියලාත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් bye. Thank you. අයිබෝවන්. මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා හිතුවක්කාරට සිතනම් ඈතට කොහෙදෝ පියමැන්නා